Hello guys, good morning. අද වෙනසුරාදා. අද හැමෝම මොකද කරන්නේ? ගෙදර නිකන් ඉන්නේ. ඉතින් මාත් හිතුවා අද මොනවා හරි නිකන් කරන්න. කොහෙද? ගෙදර ඇතුලේ නෙමෙයි, ගෙදරින් එළියේ. මට ගෙදර ඇතුලේ නිකන් කරන්න බෑ. ඒක නිසා මම හිතුවා කොහේ හරි ඇවිදින්න යන්න ඕන කියලා. කොහෙද? දන්නේ. ඒතුනොත් මේ තැන හොඳයි කියලා මං ඇවිදින්න යනවා. අපි බලමු. හරි guys, ඩි වටයක් යන්න බයිසිකලෙන් එනකොටම බයිසිකලේ කැඩුනා. හරිද? ඊට පස්සේ අහද්ද කියනවා බල්ලෝ අල්ලන්නේ නැහැ කියලා. ෆස්ට් ටයිම් ද කොයිද වචනේත් නේ උදේ. බල්ලෝ අල්ලන්නේ නැහැ. ඊට පස්සේ අව කියනවා බල්ලෝ ඇල්ලිලා කියලා. මට ඒක තේරෙන්නේ නැහැ. මොහොර බව. කොහොම හරි බයිසිකලේ හදා ගන්න ආවා. ඉතින් බලමු සාමාන්‍ය කොච්චර වෙලාවක වගේ බයිසිකලේ හදාගෙන අපිට වටයක් ගහන්න පුළුවන් වෙයිද කියලා. තේ භයානකයි. හේතුව එකේ කාලෙකින් සර්විස් කරලා නැහැ. පොඩ්ඩක් කරන්න ඉතින් ඔන්න ඕගොල්ලොන්ට පේන්න පැත්තම විතරක් ඇත්තටම වැඩෙන්නේ නැහැ. හරිද? කොහොම හරි අටවගෙන දැන් යනවා අපි පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන් හොඳ තැනකට. guys මම ආව පොඩ්ඩක් ආගමික පැත්තට නැඹුරු වෙන්න. ලොකු බුදු පිළිමයක් තියෙනවා. අනුරාධපුරේ ඉඳලා ඇත්තටම තම ගිහිල්ලා නැහැ. මාව ලැජ්ජා කරන්න එපා. ඉතින් එච්චරයි. ඇත්තමයි කියන්නේ. පොඩ්ඩක් බලන්න යමු මේ බුදු පිළිමය. මේක guys සාරානන්ද පිරිවෙන කියලා තමයි කියන්නේ. wow හරි guys අපි පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ කියලා මේ පැත්තේ. guys චතුරස්‍රාකාර ස්තූපය. මම මේ first time දවසේ චතුරස්‍රාකාර ස්තූපයක් දකින්නේ. අහලා තිබ්බට දැකලා තිබ්බේ නෑ. මේ තියෙන guys අර හදලා තියෙන ටික තමයි මෙතන තියෙන්නේ. කියන්නේ හැම හැඩයකම හදලා තියෙනවා ලස්සනට. ඒකත් බලලා මම ලියට ඇවිල්ලා අනදී වහිනා. කහගෙන යන්න වගේ උලකක් ආව guys කහගෙන යන්න වගේ. සාමාන්‍ය මෙතෙන්ට උලක් එනවා. Nescafe එකක් රුපියල් 60කට දෙනවා දැක්කම. ආව පොඩ්ඩක් කඩේකට කන්න. හරිද? Hey guys ඔන්න අද මගේ යාළුවෙක් එක්ක මම පොඩ්ඩක් අද හවස පොඩ්ඩක් යන්න හිතන් හිටියා උඩ මළුවට. hello vlog එකට මොනවා හරි ගන්න දෙන්න අපි. vlog එක කරන්න යන්නේ. Oh, එතන? හා? දැන් ඔබ සාමාන්‍ය මාස කීයට සැරයක්ද මේ එන්නේ? මම කියන්නේ කොච්චර කාලෙකින්ද එන්නේ මේක? සති 3කින් විතර දැන්. සති 3කින්? අම්මා. මං අවුරුද්දකින්. ආවා. අද අවසට vlog එක ඉවරයි. අද මම හිතන ගොඩක් ඇවිත්තා. ඒ වගේම ගත්තොත් එන්න ගොඩක් පරක්ුණා. ඔයටද ගෙදරට. ඉතින් subscribe කරන්න. අපි හමුවෙමු හෙට vlog එකේ.